ඉතින් හොරු ඉන්නවා තමයි අපි වටේ. ඇයි ඔයගොල්ලෝ හොරුන්ට අහු වෙන්නේ? ඒ අහිංසක මිනිස්සුන්ගේ සිහින විනාශ කරන්න එපා කියලා. ආයිබෝන් ඔන්න 2025 ඉතාලියට එන්න ඉන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙනයි අද ආවේ ගෝසල් ටීවී නාලිකාවෙන්. ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔයාලට පුළුවන් වතු වීසා සඳහා නැවතත් අයදුම් කරන්නට. මේක බොහොම අවධානයෙන් අහගන්න. කරුණු වැරදියට ග්‍රහණය කරගන්නට එපා. ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔයගලන්ට පුළුවන් ප්‍රේකොම්පිලාසියෝන කියන කොටස. ඒ කියන්නේ ඔයාලව ඇතුල් කරනවා මොනකටද? මොනවා සඳහාද ඉල්ලන්න පුළුවන්? ඉල්ලන්න පුළුවන් හෝටල් කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය. මෙන්න මේ කොටස් දෙකට පමණයි කියන එක තරයේ සිහි තබා ගන්න ඕන. වතු වීසා හදන්න සල්ලිත් අරගෙන වතු වීසික කරන්නෙත් නැතුව ඔයාලට තර්ජන ගර්ජන කරමින් ඔබව කඩා වට්ටන මිනිස්සු අද සමාජයේ නැතුව නොවේයි. එහෙමනම් අපි අද ඉඳලා කුමක්ද කරන්න ඕනේ? මේක හරියට අපි ඇප්ලයි කරන්න ඕන. දෙන සල්ලිය දෙයි හාමුදුරුවනේ ලෝය කෙනෙක් ගාව ලියලා දෙන ඇඩ්වාන්ස් එක ලියලා ඉතාලියේ ඉන්න කෙනාගේ ලංකාවේ ඉන්න ඔබගේ නම් ගම් ටික ඇතුල් කරලා ඉතාලිය දැන් මේ ජූලි මාසේ 1 වෙනිදාට ප්‍රේකොම්පිලාසියෝන එක කරලා ඔක්තෝබර් මාසේ 1 වෙනිදාට ක්ලික් ඩේ එක තියෙනවා. ඔන්න ඔය සියලුම ඩීටේල්ස් ටික ඇතුළත් කරලා ඔයාලගේ ගනුදෙනුවත් ඕකේ ලියාගෙන නුල් අවස්ථක ලැබුණ පසු ලංකාවට නුල් අවස්ථක ඇවලා එම්බසියෙන් වීසා එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ අර මුදල් අර ලෝයට ලෝය ළඟ තිබ්බ මුදල් ඒ අදාළ කෙනාට ඔටෝ පවරන්නට. ඉතින් හොරු ඉන්නවා තමයි අපි වටේ. ඇයි ඔයගොල්ලෝ හොරුන්ට අහු වෙන්නේ? ඔන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොටම හොරෙන් ලෝකෙට හොරෙන් ඔක්කොම දේවල් කරලා ඊට පස්සේ සමාජයේ අවලාද නගනවා. අඳෝනා නගනවා. මං ඉන්නේ ඒකට ඔයගොල්ලන්ට චෝදනා කරනවා. ගෝසල් ටීවී අපිත් නාලිකාව සමග රැඳී ඉන්න ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. මේ ඉතාලියට එන සිහින ඒ අහිංසක මිනිස්සුන්ගේ සිහින විනාශ කරන්න එපා කියලා මේ වගේ දූෂිත වැඩ කරන ඒ අපේම කියන මිනිස් කොට්ටාසයෙන් මම කාරුණිකව ආයාචනා කරනවා. හරියට කරමු අපි වැඩි. අපි එකතු වෙමු. හරියට ගොඩ දාමු මේ මිනිස්සු. සුබානාගතයක් මම නිවන් දමගින්. ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GoSL TV.